ගයිස් අද ආවා ලක්ෂිකාලගේ ගෙදර එන්න කිව්වේ උයල තියෙනවා කන්න එන්න කියලා තමයි කිව්වේ. හරිද? ඊට පස්සේ මමත් ඉතින් අද නිවාඩු දවසින්ද පොයේ දවසින්ද ඉතින් මමත් ආවා. එනකොට කරන්ට් එකක් නැහැ. ඊට පස්සේ මේ තමයි මට කියලා ගත්ත වැඩ ටික. කොහොමද පෙන්වන්නේ? ඉන්න ඔබ මට කියලා මේ නයිමිරිස් මේ කැරට් මේවා ඔක්කොම මෙයා කරගත්තා. දැන් මේ සීසන් කරපු එක නම් මෙයා කරේ පැකට් එක කඩෙන් ගෙනල්ලා මේවා තම්බලා ඔක්කොම කරේ මම. මේක කඩලා බැද්දේ මම මේක පපඩම් එක මේ පපඩම් එක කඩලා බැද්දා. මෙයා මේ බොරුවට මෙන්න මෙයා මේ දැන් බොරුවට මේ ඔක්කොම ටික දැන්නේ. වැඩ ඕකේ. බොරුව අපි මේකට දැන් කරපිංචක් කරගන්න. දැන් මෙයා බොරුවට එල්ල බැග් එක වාරගත්තා. දැන් මම මේක කරන්නම් ඔයා ඉන්න කියලා. ඊට පස්සේ තමයි මම ඉතින් මට වෙච්ච සංකේතය මම කියන්නේ. ඊළඟ පෝස්ට් එකක් ෂෙයා කරලා දුන්නා SBA හස්බන්ඩ් පොලිස් නැතිවටි අදලා දීලා මෙයා ගෙදරට යන්න උදේ තමයි කියලා. ඊට පස්සේ මම ඉතින් ඒකට මට වෙන දේ අනාගතේ වෙන දේ ගැන අපි දැන් හවස් එක කතා කරලා පස්සේ මම කිව්වා අද මට කන්න එන්න කියලා. ඔක්කොම මුලා තියෙන කන්න එන්න එහෙමයි කියලා කිව්වා. මම කෝකටත් පාන් එකක් අරගෙන ආවා ගයිස්. හරිද? එහෙනම් පාන් එක කාලා යන්න. දැක්කද ගයිස්? දැන් ඉතින් මට පුළුවන් මම මේ හැම එකකටම 175ක දායකත්වයක් මම දක්වලා කියනවා. ඒ මොකද මේ කියනවා? නෑ තමයි. අනේ අනික හැම එකකටම මම 175ක දායකත්වයක් දාලා තියෙනවා. බත් එක පවා. ඔව්. කරන්ට් එක නැතිලා බත් එක පවා ගෑස් එකේ ගහමු කියලා අයිඩියා එක පවා දුන්නේ මම. නැත්තම් මම බත් එක තියාගෙන ඉන්න ඕනියන් නැතුව. ඔව්. මෙයා එන කඩෙන්වත් ගියමුද කියලා වුණා හන්දි කඩේටවත් ගිහිල්ලා රයිස් එකක්වත් ගියමුද කියලා හදි තමයි මම කියලා දැන්. කොහොමද එක්කද කඩෙන් රයිස් එකක් කොම් කියද්දි බෑ කියන මනුස්සෙක් කුණු මනුස්සෙක් තමයි මෙයා. වීඩියෝ එක 120 ගාගෙන යනවා. අනේ මේ පාටට යන නිකන් ඔය දුවි වගේ තියෙනවා. අනේ උරු කතා කරන්න එපා. ඒ මුගුල් දානේ ඔක්කොම නැතිලා යනකම් ඉන්න ඕනේ. දැන් හරි. තාච්චි රත්තල ඉවරයි. දැන් මම අම්මා තෙල් ටික දානකම් බලාගෙන ඉන්න ඕනේ. තාම තෙල් නැහැ. විතරක් ඉස්සරම හදන්නම් ටිකක්. එයි. රසට හදන්න බෑ. එහෙම එකක් නේ. මම බත් ගොඩක් දාන්නත් බෑ. සමන්නේ කොහොමද? ඔක්කොම දාන්න නෑ. බෑ. සැලකිය යුතු ප්‍රමාණයක් දාන්න භාගයක් විතර වෙන්න. තෙල් දාන්න ඉතින් තමයි. මතිද? ඔයා තෙල් කන හොඳට වැඩි ඈ. ඉතින් මේ මට විතර නේ ඔක්කොම දාන්න මේ බත් එකේ භාගයක් මෙව කරන්න. ඇති ඒත් ඔලි ටික තමයි දාන්නේ. එච්චර තෙල් දාන්න නැහැ මම. ඉතින් හරි ඉතින් ආය දාන්න එපා ඉතින්. රයිඩ් ඔගේ ඔකට පේනවා මෙතන පණු පෙදලිය වගේ හෙට මෙහෙට යනවා. මොනවාද? නෑ මත්තු තෙල් දාලා පණු පෙදලිය වගේ හෙට මෙහෙට යනවා. අනේ අපිට ගන්න කතා අර ඩෙන්ගු කියන වතුරේ කර ඩෙන්ගු පැටව් කීටේ මදුරු පැටව් මේවා ඉන්නේ. අනේ මොකද වෙන්නේ? ඔව් නෑ ග්ලාස් එකක් කරා right okay then begin කාල් දාලා ගෙන ඉන්නේ පර්මනන්ට් යාළුවා දෙනවා එතන කනිගරේ නයිමිස් කියයි තයි. කරත් ගන්න මේ මම කපපු තනි කර මම කපපු කරත් තේනද එක හැඩතල වල තියෙන කර. මම එක හැඩතල වලට එක ප්‍රමාණය කරත් ටිකක් තමයි මට දෙන්න මම හිතා බලන්න වැඩි අතරින් දෙන්න ගන්න දුන්නා නේද? and now my guys වැඩ යනවා.
අපේ කැලේ ඉතලා දානවා. අද guys අපිට පුළුවන් කුකර් රෙසිපි බලන්න. අද අපි කුකර් රෙසිපි බලනවා තමයි අස්සාරි විතර දිනවා. අර හොට්ටු කැලිය වගේ පිටට ගන්නවා තමයි කක්කා වුණා වගේ. right okay බාව ලස්සන ලයිට් එකක් ලස්සන රෝල් එක ලස්සන ෆෝන් එක ලස්සන ලයිට් එකක් මෙයාස් කරගන්න. ඔව්. ටික දාලා. තාත්තට එක දාන්න පුළුවන්. right guys කොල්ල බැටන් එක ගන්න යන්න. මොනවා වගේ මට දෙන්න රෙදි ගෑල්ලා. කොහොමද මේකට පොනිස් ටිකක් එහෙම තමයි කරනවා guys. සයිද? මම හිතුවා කාරණා කන්න දෙලික කොහොමද? මේ ගෑණි මට පුඩම් මගේ සල්කිරීමයි දෙන්නේ යාට පස්සේ. අද උයාගෙන කන දවසේ පොනිස් නෑ කිව්වා මං හද්දි. ඒ කොනිස නෑ. සීනි චුට්ටකුත් දරව රහයි. සීනිපා. දාන්න ඕනේ. සීනිපා. සීනි චුට්ටක් දරව රහයි. මම කියන්නේ බලන්නකෝ හොඳට කලමු. ඉතින් කාපන් සීනි මේ රෙදි ගෑල්ලා කරන්නේ. රෙදි ගෑල්ලා කරන්නේ. මොකක්ද කට් කරන්නේ? සීනි කොටක් දාලා හොඳට මික්ස් කරගන්න. රයිස් එක හදලා ඉවරයි. මෙන්න මෙච්චර තඩි හට්ටියක් මෙයා කන්න යන්න තනියම. තව මේකට හදපු දේවල් මේකේ චුට්ටයි මේ. නැහැ මේ බලන්න මේ. පුරුක් එකයි තියෙන්නේ මේ. පුරුක් දෙකයි. සාමාන්‍යයෙන් මම ගොඩක් කන මිනිස්සෙක් නෙවෙයි මේ. ඔව් පේනෝනේ දැක්කම. දැක්කම පේනෝනේ කන්නේ කියලා. මම චුට්ටයි බෙදාගත්තේ. චුට්ටක් තමයි කන්න යන්නේ. හට්ටියක් විතර මම හිතලා ෆුල් රයිස් එක තියෙන ප්‍රමාණය වගේ ප්‍රමාණයක් තියෙනවා. නෑ නෑ. මරු හැබැයි රහයි. ඉතින් තව ඔකට හදපු දේවල් ඔයා දාගත්තේ නේ බිම් වල එක තියෙනවා මාළු ඩෙවල් එකක් තියෙනවා. මගේ මහන්සිය ගැන මට මාර සතුටුයි. අනේ පව්. මේකේ තියෙන 80ක් 90ක විතර මහන්සිය තියෙන මගේ. පව්. ගයිස් මට සතුටුයි. මේක මම තහනියෙන් හදාගත්ත බත් එක. ඉතින් මම කනවා. හොඳ අපේ කෝෆියා ඉන්නවා. ඒ ගයිස් මම දෙනවා ඉතින් තේරාව කවුද බොරු කරන්නේ කවුද මෙහෙමයි බලත් කොල්ලනේ අහුවෙන්න බා ජීවිතේට යෑනි කිව්වොත් එහෙම එන්න මං වෙලා තියෙන්නේ කන්න යන්න කියලා කිව්වොත් යන්න එපා පාන එකක්වත් තරම් පළයල්ලා මේවා කියලා වනේ 94 පුරත් වෙන්න ඕනේ නෑ දාඩියක් දාලා යකෝ උයාගෙන කන්න උයලා තින්නේ කන්න දෙන්න කිව්වන් පස්සේ ආවට පස්සේ කැරට්ස් ඔටික හොඳයි හරියටම කරකවන්න හොඳට. ඒක ටිකක් එක රත් එක නෙති විතර ටික දාන්න. අලුණු දැම්මෙත් නෑ ඔයා. ලුණු දෙන්න. මට දැන් ෆෝන් දෙකම අල්ලගෙන ලුණු ගන්න බෑ ඔයා ගන්න. යකෝ විහිළුවටවත් මං හිතුවේ මට මේ වගේ දෙයක් වෙයි කියලා. දාඩිය දාලා හොඳටම නානවද? අපි රයිස් එක හැදුවේ මොනවද අපි? ඔව් අපි. ඊට පස්සේ මම මෙයා ඉතින් ඔල්රෙඩි මෙන්න මේ මොකද්ද මාළු ඩෙවල් එකක් හදලා වැව් මාළු ඩෙවල් එක මේක හදලා තිබුණේ. ඊට පස්සේ මම ආයේ මෙයා බිම්මල් කන්න කැමති නිසා බිම්මලුත් හැදුවා. හැද්දේ. ඔය පවඩන් ටික බදින්න පොඩ්ඩක් කියා උදව් කරා. කැරට් අපන්න උදව් කරා. අන්න ඔය ටික තමයි කියන්නේ. ඊට පස්සේ ඊළඟ පාර අපි හදපු රයිස් එකේද රයිස් අපි දෙකකට හැදුවේ. රයිස් එක තනි කර හැබැයි ඉතින් එයා තමයි හැදුවේ. ඉතින් ওই ටික තමයි අපි හැදුවේ. බලමු බෙදාගෙන. රයිඩ් ඕගී. මේ තමයි වැව් මාළු ඩෙවල් එක. වැව් මාළු පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින් කුඩු වුණා. මම කඩලා ඉන්නේ. වැව් මාළු කඩලා තමයි ඉන්නේ. මොකද කියලා දන්නා නෑ එතකොට. මට
විමල් finally papada hadi allan lassana batte කොහොමද මම ඔය කෑම එක රහ කියන්න බෑ. ඔයාම කාලා කියන්නකෝ. අකෝ මම ඔය එකේ මම මොනවද කාලා කියන්නේ? ආ නෙවෙයි නිව්වේ මමනේ. මේ හැම අයිටම් එකකම අපි 9 මිනිස් දාලා තියෙනවා. සැර ඇති. ඔව් ගයිස් අද රෙස්පෙක්ට් කරන්න පුළුවන්. මට නම් මාර රසයි. මට සතුටුයි මගේ කුකින් ස්කිල් එක ගැන. මොකක් කිව්වා? මොකක්ද කිව්වේ? ඔක්කොම රසට තියෙනවා. අපි දැන් මෙයාට කන්න දෙමු. එන. මට තනියෙන් කන්න දෙන්න. ඔයාගේ බත්තය බෙදාගෙන. අනේ ඔයාගේ ෆීඩ්බැක් එක දෙන්නකෝ. මගේ කෑම එක හොඳයිද කියලා. මේක මම උයාගත්ත කෑම එක. මේ කෑම මොනවද ෆීඩ්බැක් දෙන්නේ? මම කොහොමත් උයාගන්න මට කන්න පුළුවන් විදියට තමයි. right. හොඳට අනා ගන්න ඕන guys. බත්තේ රස තීරණය වෙන්නේ අනාගෙන ඉල්ල තමයි. දාගෙන කනවට වඩා අනාගෙන කන එක තමයි අතට. තේරෙනවද? පොඩි පොඩි කෑලි ගන්නවා. බත් එකට ඇඟිල්ලක් ගන්න විතරක්. ඇඟිල්ලක් ගන්න මේ පොඩි බත් එකක්. පොඩි ප්‍රමාණයක් මම කන්නේ. දෙයියන්ගේ පිටේ මට කෑම තනියෙන් උයා ගන්න පුළුවන්. කාගව රෙස්පෙක්ට් බලන්න ඕනේ නැහැ. තනියෙන් උයාගෙන කන්න පුළුවන් දෙයියන්. තමයි කෑම එක තියෙන්නේ. එන මාළු ගොඩ ගහලා ඉදත් නෑ. යකර අපි දෙන්නම මේ බත් එකේ මේකෙන් කන නිසා තමයි මෙච්චර ගොඩක් අපි එකට බෙදලා ගත්තේ. වතුරුනේ නෑ මාළු කට්ටක් කරනවා. කෙලගෙන ඉන්න බෑ. බත් එකක් බෙදාගෙන ඉන්නේ. අනේ බෑ. ඉරිසියයි. නැතුව කියන්නේ සිංදුවක් කියන්න. මට බෑ. දෙකුපුල් කඳුලින් තෙමා තොල් පිති නලලත තබා නික්මුදා ඉසසිඹමා ලතවෙමිරේ තුන්යාමේ සුවදිනේ තන්හා ආශා ඔලගු කරේලා වගට නොබාලා වගතොබ නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් දැලී තලයේ තණ්හා ආශා සැපත විනෝදේ විපත කඳුල වේ විපත ප්‍රියාවේ මෙලොව සැපතෙන්